Hello everyone, welcome back to the channel. අද වීඩියෝ එකෙන් කියන්නේ යුනිවර්සිටි යන්න ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් සහ යුනිවර්සිටි එකක දැනට ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට උදව් වෙන AI tool එකක් ගැන. ඔයාලා තාමත් මොනවා හරි දෙයක් කරන්න ගියාට පස්සේ ඔයාලා බලන්න Google එකේ කෙලින්ම search කළාද? එහෙමත් නැත්නම් ChatGPT හරි DeepSeek හරි Gemini හරි මොකක් හරි AI tool එකකට දාලාද ඔයාලා යුනිවර්සිටි එකේ ඉද්දි ඔයාලා අසයින්මන්ට් කරගන්නේ කෙලින්ම ChatGPT එකට දාලාද? එහෙනම් මෙන්න ඒ වගේ දේවල් කරගන්න ඊටත් වඩා හොඳ AI tool එකක් රිලීස් වෙලා තියෙනවා. අද අපි බලන්න යන්නේ අන්න ඒ tool එක මොකක්ද කියලා. මුලින්ම අපේ channel එකට අලුතින් join වුණ කෙනෙක් නම් මේ වීඩියෝ එක අලුතින් බලන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. අපි යමු වීඩියෝ එකට. මොකක්ද මේ AI tool එක? මේක ඇත්තටම AI search engine එකක්. මේක අපිට දීලා තියෙන්නේ අපි මොකක් හරි දෙයක් Google එකේ search කරාට පස්සේ අපිට resource ටිකක් දෙනවා. අපි කරන්න ඕනේ ඒ resource ඇතුළට ගිහිල්ලා එකින් එක බලන්න ඕනේ මේකෙන් මොනවද තියෙන්නේ කියලා. එතකොට ChatGPT එකට දුන්නොත් එයා ඉස්සෙල්ලා ට්‍රේන් කරලා තියෙන මොඩල් එකක්. එතකොට එයා Google එකෙන් හරි කොහේ හරි තියෙන තැනකින් මේක ගැන අපි මොනවා හරි දෙයක් අහුවොත් එයා මෙන්න මේකෙන් කියන්නේ මේකයි කියලා එයා පැරග්‍රාෆ් එකක් හරි ඩෙෆිනිෂන් එකක් දෙනවා. හැබැයි අපි බලන්න යන ටූල් එකේ විශේෂත්වය තමයි අපි මොකක් හරි ගැන සර්ච් කළොත් එයා රිසෝස් ටික බලලා හැම රිසෝස් එකක් ගැනම බලලා Google එකේ තියෙන හැම රිසෝස් එකක් ගැනම බලලා ඒකේ සමරයිස් එක තමයි දෙන්නේ. සමරයිස් එක දීලා අපිට තව සජෙස්ට් කරනවා මෙන්න මේ වගේ රිලේටඩ් ටොපික්ස් තියෙනවා අපි අහපු එකත් එක්ක ගැලපෙන විදිහට එයා කියනවා මේ වගේ තව රිලේටඩ් ටොපික්ස් තියෙනවා ඒවත් බලන්න ඒවත් ගැන සර්ච් කරන්න කියලා එයා සජෙෂන්ස් දෙනවා. අපි බලමු මොකක්ද මේ ටූල් එක කියලා. මේ ටූල් එක තමයි මේ ටූල් එකක් කියන්නේ මේක search engine එකක්. මේක ChatGPT එක වගේම තමයි. හැබැයි ඊට වඩා performance වැඩි. මේක තමයි Perplexity. Google එකේ ගිහිල්ලා search කරන්න Perplexity කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ page එකකට එයි. මෙතන අපි ගහලා බලමු. මෙතන මුලින්ම බලමු මොනවද තියෙන දේවල් කියලා. මේකේ තියෙනවා මේ අපිට ෆයිල් ඇටච් කරන්න පුළුවන්. ඊට පස්සේ voice command තියෙනවා. voice එකත් එක්ක voice command වලින් මේක chat කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට ගැලපෙන අපිට මොඩල් එකේ performance මදි නම් අපිට මොඩල් එක change කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි තව මෙන්න මෙතන තියෙනවා spaces කියලා. මෙන්න මේ spaces වලින් වෙන්නේ අපි හිතමුකෝ අපි මොකක් හරි දෙයක් කරන්න යද්දී document ගොඩක් තියෙනවා. ඒ document ටික එක අපි කම්පියුටර් එකේ නම් කරන්නේ මොකක් හරි folder එකක් හදලා ඒ folder එකට මේ document ටික දාලා තියෙනවා. එකින් එක open කර දැන් අපිට මොන හරි දෙයක් ඕන නම් අපි ඒක document එකක් open කරා ඒකෙන් copy කරා ChatGPT එකට දැම්මා ඒකෙන් විස්තරය ගත්තා. එහෙම කරන්න ඕනේ නැහැ. මේකෙදි වෙන්නේ අපි මෙන්න මේ space එකක් හදලා ඒ space එකට අර document ටික ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා මේ space එක mention කරලා මොනවා හරි ප්‍රශ්නයක් අහුවොත් මෙයා අර ඒ ස්පේස් එකේ තියෙන ડોකියුමන්ට් ටික රිෆර් කරලා ඒකට අදාළ රිසල්ට් එකක් ඒකට අදාළ මේ ইনফরমේෂන් ටික එයා දෙනවා. එතකොට මේක අර ටයිම් සේව් වෙනවා. ඒ වගේම තමයි අපිට ඊසිලි යූස් කරන්න පුළුවන් අසයින්මන්ට් එකක් වුණත් කරගන්න ගියාට පස්සේ මේක ඇත්තටම මේ ගොඩක් හෙල්ප්ෆුල්. මේක තව අපිට තියෙනවා මේක ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන් අපේ ඩෙස්ක්ටොප් එකට. මේකේ තව ඇප් එකකුත් තිබ්බද කොහේ Android ඇප් එකකුත් තිබ්බා. මේක යූස් කරලා බලන්න. අතර මේක මේ වගේම තව එකක් තියෙනවා Google Notebook LM කියලා. මම ඒක ගැනත් වීඩියෝ එකක් කරලා තිබ්බේ. ඒක ගොඩක් රිසර්ච් කරන කට්ටියන්ට තමයි හෙල්ප්ෆුල් වෙන්නේ. මේ ඒක ගැනත් වීඩියෝ එකක් දාලා ඇති channel එකේ. ඒ වීඩියෝ එකත් බලන්න. ඔයාලා ඒ සයිට් එකට ආස කෙනෙක් නම් අද වීඩියෝ එකෙන් ගෙනාව මෙන්න මේ ටූල් එක ගැන. ඉතින් මේ වීඩියෝ එක මේ හෙල්ප්ෆුල් වුණා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න.